පළවෙනි දවසල කන්න ඕන මොකද දන්සල් වලින් තමයි මම යන්නේ මේ දෙන්න නම් යන්නේ ගංගාරාමේ වැන්නලා ඒ වගේම තොරන් අත් ගොඩක් තියෙනවා වෙසක් පොඩ තියෙනවා අපේ වෙසක් දවස මොන වගේ කෙවෙස් කියලා ලස්සන vlog එකකින් කියන්න හොඳ වැඩේ ආතල්ම වැඩේ කියන්නේ පළවෙනි දන්සලට ගියා ඒකත් ඉවරයි දෙවෙනි දන්සලට ගියා ඒකත් ඉවරයි අපේ පිළිනෝ බහලා යන්න උත්සාහී වෙලා මේකට වහන්නේ දැන් අපි තුන්වෙනි දන්සලටත් යන් ඒකින්වත් කන්න පුළුවන් යද කියලා බලන්න දැන් වෙලාව හරියටම 4:00 විතර දැනටම කොළඹ වාහන රතුපදේ ඉනවා රැ වෙනකොට කොහොම වේවිද දන්නේ හරි අන්න යනවා දුරු යනවා දන්සල් ගන්න යනවා පළවෙනි දන්සල ස්කෝන් එක තමයි අන්නේ පළවෙනි දන්සල පොලිමේදියා ගොඩක් දුර යන් ඉස්සරහට තව දන්සල් තියෙනවා ගංගාරාමේ පන්සලට යන එක තමයි හැම දන්සලකම නවත්තනවා ඉස්සරහට ගිහින් බලමු ඊළඟ දන්සල මේක තමයි චායි මසාලානේ චායි මසාලා දන්සල චායි ටී එකක් චායි ටී එකක් ඉතින් මෙහි දන්සල් ඉතින් කොළඹ දන්සල් කියන්නේ ඉතින් දන්නවනේ ඉතින් ආයි කොමගේ අපදන්නේ නැහැ චායි ටී එකක් තමයි නියමටම තියෙනවා ඒතරමනේ පෙරේතකම් වැඩි වෙනවා. පාන් දන්සල සීනි සම්බල් පාන් වල තියෙන ඇස්ට්‍රා සමග පාන් තමයි රසයි මොනමුණත් දන්සලගේ දෙන එක හරි පිනා. සාරි වරම පාලම ගණන් කරගන්නත් බෑ ඊළඟට තව පාන් දන්සලක් පම්මුණා. ඒකට නම් ගියේ ආයි විතරයි. මෙයා කන්න බලන් ඉන්නවා අපි පොලිම වල ඉඳලා. ඒක තමයි තියෙන තියරිය එක. අපි පොලිමේ යනවා මෙයා කන්න විතරක් බලන් ඉන්නවා. ඇත්තටම දන්න දන්සල් ගාන මතකද ආපු මේ තව එකක් මේ විතර තියෙනවා මේකත් මොකද මේ ඇවිල්ලා මේ සිනි සම්බල් පාන් ඇත්තටම මට හිතෙන්නේ ගංගාරාමෙට යන්න තව අපිට තියෙනවා කිලෝමීටර් 6ක් 7ක් 30ට යන්න හම්බෙයිද නැහැ මොකද ඒ තරමට දන්සල්
කන්න ඇතන බඩ ඉඩත් නෑ. ඒ වුණාට එන්නේ නිද හැදෙනවා. දන්සල් වලින් කනකොට එන්නේ නිද හැදෙනවා. ගෙදර කනවා වගේ නෙවෙයිනේ. කලාපේ තියෙන රාජ්‍ය වෙසක් කලාපේ තියෙන මේ වටේනේ ඒකත් එක්ක කූඩු හොගක් තියෙනවා. දැන් අතන මෙතෙන්ට ඇවිල්ලා කූඩු ටික ඔක්කොම බලලා පන්සල් ගිහිල්ලා ගන්නලා ඉඳලා තමයි කූඩු ටික බලන්නේ. ඔක්කොම බලලා තමයි අපි ආයෙ හොයන්න යන්නේ. ඊට පස්සේ රැ වෙලා යනවා කොහෙටද? ගෝල්මේස් එකට යනවා නම් හම්බෙන්නේ නැහැ. මේ කට්ටියම හිතාගෙන ඉන්න එක. අපි යනවා නිදහස් චතුරස්‍රයේ තියෙන දෙරණ බද්දන්සලට.
දෙරණට ආවේ 9:00 හරිනේ අතල තලිය. සක්වයේ දන්සල් ඔක්කොම වැඳලා හෙල්ලා අපි යන්න හදන්නේ දැන් ගෙදර. ඉතින් 12 විතර වෙලා ටයිම් එක ගත්තොත් 12ත් පහු වෙලාද දන්නේ. ලස්සන මතක එක්ක හොරගත්ත ලස්සන දවසක්.